මගේ සේරම ගිනිගත්තා. ඇඳන් හිටපු ඇඳිවත විතරයි මට ඉතුරු වුණේ. මේ අඟුරු වතට බටකොට මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් ජීවිත ගලවාගත් මවකගේ වේදනාපර හඬයි. 2026 ජූනි 3 වෙනිදා සන්ධ්‍යාවේ ඇති වූ මේ අතිශය දරුණු ගින්නෙන් අහිංසක ජීවිත 13ක් මේ වෙද්දිත් අලු වෙලා අවසන්. තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි නේවාසිකයන් 72ක් සිටියත් ඔවුන් බලා ගැනීමට සිටියේ සේවකයන් කිහිප දෙනෙක් පමණයි. ඇතැම් රෝගීන් දම්වැල් වලින් ගැටගසා සිටීම නිසා ඔවුන්ට පලා යාමට පවා නොහැකි වූ බව තමයි අපට වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු අයියා නමින් ප්‍රසිද්ධ වූ ඉසුරු අනුෂ්ක නැමැති මේ ආයතනයේ පාලකයා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. නමුත් මෙහි ඇති භයානකම කරුණ එය නොවේ. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය අනාවරණය කරන්නේ මේ සුරකුම් මධ්‍යස්ථානය කිසිදු රජයේ ලියාපදිංචියක් නොමැතිව පවත්වාගෙන ගිය ආයතනයක් බවයි. මානසික ආබාධ සහිත වැඩිහිටි අය රැකබලා ගැනීමට මසකට රුපියල් 35000 බැගින් ඥාතීන්ගෙන් අය කර තිබුණත් ඔවුන් ආරක්ෂාව වෙනුවෙන් කිසිදු ගිනි නිවීමේ පද්ධතියක් හෝ හදිසි පිටවීමේ දොරටුවක් මෙහි සවිකර තිබී නැහැ. ඇත්ත වශයෙන්ම ඥාතීන්ගෙන් මුදල් ලබාගෙන වැඩිහිටියන් හෝ විශේෂ අවශ්‍යතා සහිත අය වෙනුවෙන් වෘත්තීය මට්ටමේ රැකවරණ සේවාවන් සැපයීම ජාත්‍යන්තරව ඉතාමත් සාමාන්‍ය මෙන්ම ධනාත්මකව දකින ව්‍යාපාරික සංකල්පයක්. කාර්යබහුල සමාජයක තමන්ගේ ආදරණීයන්ට සුදුසුම සහ ආරක්ෂිතම වටපිටාව මුදල් ගෙවා ලබා දීමට පවුල්වල සමාජිකයන් පෙළඹීම වරදක් ලෙස දකින්නට බෑ. නමුත් ලංකාවේ ගැටලුව වෙලා තියෙන්නේ මෙවැනි සේවාවන් මුදලට සැපයීම නෙවෙයි. ඒ සඳහා කිසිදු ප්‍රමිතියක් හෝ වගවීමක් නොමැතිකමයි. මෙහිදී අපට මතුවන තවත් ප්‍රධානතම ගැටලුවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම ගමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම ගම් මට්ටමින් සේවය කරද්දීත් ගමේ සිදුවන සෑම කුඩා වෙනසක්ම නිරීක්ෂණය කිරීමට මෙතරම් නිලධාරීන් පිරිසක් සිටියදීත් පුද්ගලයන් 72ක් වැනි විශාල පිරිසක් රඳවාගෙන දම්වැල් වලින් පවා ගැටගසා පවත්වාගෙන ගිය මේ මධ්‍යස්ථානය ගැන බලධාරීන් හෝ මේ නිලධාරීන්ගේ අවධානය යොමු නොවී තිබීමයි මේ රාජ්‍ය මට්ටමින් සිදු වූ බරපතල පද්ධතිමය අසාර්ථකත්වයක් නොවේද? මෙවැනි ඛේදවාචකයක් ලංකාවෙන් වාර්තා වුණ පළවෙනි වතාව මෙය නෙවෙයි. 2025 දෙසැම්බර් මාසයේදී පන්නල වෙල්කම් වැඩිහිටි ගම්මානයේ වැඩිහිටියන් 12 දෙනෙකු දිත්වා සුලිකුණාටුවේ ජලගැල්මට හසුව මිය ගියේ පාලකයන්ගේ නොසැලකිල්ල නිසාමයි. ලංකාවේ 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් පැවතුනත් මෙවැනි පෞද්ගලික රැකවරණ මධ්‍යස්ථාන නියාමනය කිරීමේ සහ වැටලීම් සිදු කිරීමේ දැඩි නීතිමය රීතිවල අඩුවක් පවතිනවා. ජාත්‍යන්තරව බ්‍රිතාන්‍යයේ කෙයා ක්වොලිටි කමිෂන් වැනි ආයතන මගින් සෑම වැඩිහිටි නිවාසයකම ගොඩනැගිලි ආරක්ෂාව, සේවක අනුපාතය සහ රෝගී සත්කාරය සතිපතා නියාමනය කෙරෙනවා. නමුත් ලංකාවේ පවතින නීතිමය හිඩැස් සහ බලධාරීන්ගේ ඇස්වසා පවත්වාගෙන යන මෙවැනි ආයතන නිසා අසරණ මව්පියන්ගේ ජීවිත අවදානමකට වැටී තිබෙනවා. සෙනෙහසේ නාමයෙන් ව්‍යාපාර කරන නීතියට කොටු නොවන මෙවැනි කැදැලි තවත් කොපමණ රට තුල තිබිය හැකිද? නීති රීති දැඩි කර නිසි ප්‍රමිතියක් සහ නිරන්තර පරීක්ෂාවක් ඇති නොකරන තාක්කල්
අඟුරුවා තොටින් ඇසුණු ඒ මරණීය විලාපය හෙට දවසේත් වෙනත් තැනකින් ඇසීම වැළැක්විය නොහැකි වනු ඇත.